යාළුවනේ සුබම සුබ දවසක් වේවා කියලා අදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. වෙනද වගේ මතත් අරගෙන ආවේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක්. අද ඔයාලගේ ශරීරයක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අද ඔයාලට මොන වගේ ඩේට් රේට් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා අපේ වීඩියෝස් බැලුවත් ඔයාලට තාම subscribe කරන්න අමතක වෙලා හෝ ඔයාලට කැමැත්තක් නැතුව ඇති. ඉතින් යාළුවනේ පුංචි වෙලාවක් කරන් ඔයාලගේ වටිනා කියන subscribe එකෙන් අද අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් යාළුවනේ අද 2026 දෙවැනි මාසයේ 18 වෙනිදා ඔයාලා මුලින්ම කරන කියන සෑම සියලු දෙයක්ම සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා මුලින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. good morning ඔයාලා සියලුම දෙනාට. යාළුවනේ ඔයාලගේ රටවල් වල exchange වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එක ගැන කතා කරමු. යාළුවනේ මේ විදිහට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එකක් අද ගැනුම් මිල විදිහට සඳහන් වෙන්නේ 305.45ක් විදිහට. ඒ වගේම යාළුවනේ විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 313.9ක් විදිහට. ඒ වගේම බලා ගන්න පුළුවන් යාළුවනේ මැද පෙරදිග ඩොලර් එකක් අද සඳහන් වෙන්නේ 309.20ක් විදිහට සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල exchange වල මිල ගණන් ගැන. ඉතින් යාළුවනේ මේ විදිහට බලා ගන්න පුළුවන් BFC exchange එකේ බාහිරින් ඩිනාර් එකක් සඳහන් වෙන්නේ 818.41ක් විදිහට. ඒ වගේම යාළුවනේ බලා ගන්න පුළුවන් අල්ලන්සාරි exchange එකේ ඩුබයි දිරාම් එකක් සඳහන් වෙන්නේ 83.40ක් විදිහට. ඒ වගේම යාළුවනේ SNB exchange එකේ සෞදි රියාල් එකක් සඳහන් වෙන්නේ 82.53ක් විදිහට. ඒ වගේම යාළුවනේ බලා ගන්න පුළුවන් UAE exchange එකේ අද ජෝර්ඩාන් ඩිනාර් එකක් සඳහන් වෙන්නේ 436.28ක් විදිහට. ඒ වගේම යාළුවනේ මොඩර්න් exchange එකේ අද ඕමාන් රියාල් එකක් සඳහන් වෙන්නේ 804.72ක් විදිහට. ඒ වගේම යාළුවනේ අල් සමාන් exchange එකේ අද කටාර් රියාල් එකක් සඳහන් වෙන්නේ 84.85ක් විදිහට. ඒ වගේම යාළුවනේ අල් සජිල් exchange එකේ අද කුවේට් ඩිනාර් එකක් සඳහන් වෙන්නේ 1967ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ වැඩිම exchange rate එකක් දෙන exchange එකක් බලලා ඔයාලගේ ශරීරයක අද ලංකාවට යවන්න. ඒත් එක්කම යාළුවනේ අද කුවේට් ඩිනාර් එකක් Google rate එක සඳහන් වෙන්නේ 1970ක් විදිහට. UAE අල්මුල් අල් නද BC වල 995ත් 1014ත් වගේ සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ මේකෙත් ඔයාලට වැඩිම exchange rate එකක් දෙන exchange එකක් බලලා ඔයාලගේ ශරීරයක අද ලංකාවට යවන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම යාළුවනේ අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 366.5ක් විදිහට. ඒ වගේම යාළුවනේ බලා ගන්න පුළුවන් සිංගප්පූරු ඩොලර් එකක් අද සඳහන් වෙන්නේ 245.5ක් විදිහට. ඒ වගේම යාළුවනේ බලා ගන්න පුළුවන් ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් අද සඳහන් වෙන්නේ 219.26ක් විදිහට. ඒ වගේම යාළුවනේ බලා ගන්න පුළුවන් අද මැලේසියන් රින්ගිට් එක සඳහන් වෙන්නේ 79.34ක් විදිහට. ඒ වගේම යාළුවනේ බලා ගන්න පුළුවන් අද ඊශ්‍රායල් ෂේකල් එක සඳහන් වෙන්නේ 99.77ක් විදිහට සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල. ඉතින් යාළුවනේ මේ විදිහට බලා ගන්න පුළුවන් කුවේට් වල රත්තරන් මිල. රයිට් යාළුවනේ මේ විදිහට බලා ගන්න පුළුවන් සෞදි වල රත්තරන් මිල. ඕකේ යාළුවනේ එහෙනම් මේ විදිහට බලා ගන්න පුළුවන් ඩුබයි වල රත්තරන් මිල. රයිට් යාළුවනේ මේ විදිහට බලා ගන්න පුළුවන් කටාර් වල රත්තරන් මිල. යාළුවනේ අවසාන වශයෙන් මේ විදිහට බලා ගන්න පුළුවන් ඕමාන් වල රත්තරන් මිල. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අද ඔයාලගේ ශරීරයක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මොන වගේ exchange rate එක ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපිත් එක්ක හැමදාමත් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගම හැමදාමත් කියනවා වගේ hina වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ජය වේවා. ආයෙ හම්බෙමු.